මේ පාඨමාලාවල වැදගත්කම තමයි ඊටාම අඩු මුදලකට ඔයාට මේ පාඨමාලාවන් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වෘත්තීය සුදුසුකම් හදාගෙන ඔයාට රැකියාව වලට ඉල්ලුම් කරන්න පුළුවන් සුදුසුකම් හදාගන්න පුළුවන් මේ පාඨමාලාවන් හරහා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තුල ඊටාම අඩු මුදලකට ඔයාට කරන්න පුළුවන් පාඨමාලාවන් කිහිපයක් ගැන. ඉතින් වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් වැදගත් පාඨමාලාවක් විදිහට ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන පාඨමාලාව හඳුන්වා දෙන්න පුළුවන්. මේ පාඨමාලා කාලය විදිහට සති 10ක් එහෙම නැත්නම් පැය 30ක කාලයකුත් පාඨමාලා ගාස්තු විදිහට රුපියල් 20000ක් ගාස්තුවකුත් අය කරනවා. ඒ වගේම අවුරුදු 18ට වැඩි අයට මේකට අයදුම් කරන්න පුළුවන්. මේක ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පැවැත්වෙන්නේ. මේ පාඨමාලාව තුළදී ඔයාට ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද? සැලසුම් කරන්නේ කොහොමද? ඉවෙන්ට් එකක් මාකටිං කරන්නේ කොහොමද? අයවැය හදාගන්නේ කොහොමද? ඉවෙන්ට් එකක් තුළ අවදානම් කළමනාකරණය කරන්නේ කොහොමද? ඉවෙන්ට් සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණ භාවිතා කරන ආකාරය පිළිබඳව ලොකු දැනුම් පරාසයක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. වර්තමානය තුළ තවත් වැදගත් වෘත්තීය සුදුසුකමක් විදිහට සංචාරක කර්මාන්තය පිළිබඳව පවතින වෘත්තිමය හැකියාව පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් විවෘත විශ්වවිද්‍යාලය තුළදී ටුවරිසම් ඇන්ඩ් හොටෙල් ඔපරේෂන් කියන පාඨමාලාව කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සිදු කරනු ලබන්නේ. ඒ වගේම කාලය පැය 30ක කාලයක්, ඒ කියන්නේ සති 10ක කාලයක් පාඨමාලා ගාස්තුව වශයෙන් රුපියල් 15000ක ගාස්තුවක් අය කරනු ලබනවා. ඉතින් මේ පාඨමාලාව තුළදී ඔයාට සංචාරක හොටෙල් කර්මාන්තය පිළිබඳ මූලික දැනුම සහ සේවාදායක හා සේවාවන් පිළිබඳ අවබෝධයක් වර්ධනය කර ගැනීමට, පුද්ගලික හා වෘත්තීය සංවර්ධනය පිළිබඳ දැනුමක් ලබා ගැනීමට, ආහාර පාන හා මෙහෙයුම් පිළිබඳ දැනුම ලබා ගැනීමට සහ දින 21ක ප්‍රායෝගික පුහුණුවක් හොටෙල් ශාස්ත්‍රයේ ගුවන් සේවය හා සංචාරක ශාස්ත්‍රය තුළ පුහුණුවක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. තවත් වැදගත් පාඨමාලාවක් විදිහට හින්දි භාෂාව පිළිබඳව පාඨමාලාව හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි පාඨමාලා කාලය මාස 5ක් වන අතර පාඨමාලා ගාස්තුව රුපියල් 30000ක්. ඒ වගේම සජීවී දේශන ක්‍රමය යටතේ තමයි මේක පැවැත්වෙන්නේ. ඒ වගේම වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම කොරියානු භාෂාව පිළිබඳ පාඨමාලාවත් ඉතාම වැදගත් පාඨමාලාවක්. මේක ප්‍රධාන අධීර දෙකක් යටතේ අධ්‍යයනය කරන්න සිදු වෙනවා. පළමු අධීරයට පාඨමාලා ගාස්තුව රුපියල් 10000කුත්, දෙවෙනි අධීරයට පාඨමාලා ගාස්තුව රුපියල් 15000කුත් අය කරනු ලබනවා. ඉතින් මෙහි පළමු අධීරයේදී කොරියානු භාෂාව පිළිබඳ මූලික දැනුම ලබා දීමත්, දෙවෙනි අධීරයේදී මධ්‍යස්ථ මට්ටමේ භාෂා කුසලතා වර්ධනය කිරීමත් සිදු කරනු ලබනවා. ඒ තුළ සංවාද, කියවීම, ලිවීම සහ ශ්‍රවණ හැකියාව වර්ධනය කිරීම මේ පාඨමාලාව තුළදී සිද්ධ වෙනවා. ඉතින් වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. වර්තමානයේ තුළදී රැකියා ශාස්ත්‍රය තුළදී වැදගත් තැනක් හිමි වෙනවා මේ මානව සම්පත් කළමනාකරන වෘත්තියට. ඔයාටත් විවෘත විශ්වවිද්‍යාලය තුළදී මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. මේ පාඨමාලා කාලය මාස 4ක කාලයක්. ඒ වගේම පාඨමාලා ගාස්තුව රුපියල් 10000ක ගාස්තුවක් තමයි අය කරනු ලබන්නේ. ඒ වගේම මෙහි විශේෂත්වය යන්නේ ඔයාට මේක ඔන්ලයින් පාඨමාලාවක් ලෙස හදාරන්න පුළුවන්. ඉතින් ඔයාටත් වෘත්තීය ශාස්ත්‍රය තුළ මානව සම්පත් කළමනාකරුවෙකු එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකාරියෙක් වශයෙන් ඉහළට යන්න අවශ්‍ය නම් ඔයාට මේ පාඨමාලාව අධ්‍යයනය කරන්න පුළුවන්. ඔන්න කැමරාකරණය එහෙම නැත්නම් වීඩියෝ කරණය, ඒ වගේම වීඩියෝ එඩිටිං, කන්ටෙන්ට් ක්‍රියේටිං මෙන්න මේ පැති වලට ආස කෙනෙක් ඉන්නවා නම් මේ පාඨමාලාව ඔයාට, ඉතින් වීඩියෝ ප්‍රොඩක්ෂන් පාඨමාලාව ඔයාට විවෘත විශ්වවිද්‍යාලය තුළදී අධ්‍යයනය කරන්න පුළුවන්. මෙහි පාඨමාලා කාලය සති 8ක කාලයක් වෙනවා. ඒ වගේම මෙහි පාඨමාලා ගාතුව රුපියල් 20000ක් වෙනවා. ඉතින් මේක තුළදී ඔයාට කැමරා ක්‍රියාකාරීත්වය, රූපගත කිරීම පිළිබඳ මූලික කරුණු, ශබ්ද පරිපාලනය, වේදිකා ආලෝකකරණය සහ වීඩියෝ නිෂ්පාදන ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස වැඩ කිරීමට ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් තවත් වැදගත් පාඨමාලාවක් තමයි මාකටිං මැනේජ්මන්ට් කියන පාඨමාලාව. මේක සම්පූර්ණ ඔන්ලයින් යන්නේ මාස 4ක කාලයක්. පාඨමාලා ගාස්තුව රුපියල් 10000ක් වෙනවා. ඒ වගේම මෙහිදී ඔයාට කළමනාකරණය පිළිබඳව හඳුනා ගැනීමට, අලෙවිකරණය පිළිබඳව හඳුනා ගැනීමට, අලෙවිකරණ දැනුම ලබා ගැනීමට, පාරිභෝගික හැසිරීම පිළිබඳ දැනුමක් ලබා ගැනීම ආදී විශාල අධ්‍යයන ශාස්ත්‍රයක් ඔයාට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම මෙහිදී කිව්වේ ඉතාමත් වැදගත් පාඨමාලාවන් කිහිපයක් විතරයි. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් මීට අමතරව පාඨමාලාවන් බොහෝමයක් විවෘත විශ්වවිද්‍යාල වෙබ්සයිට් එක තුල ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමැති පාඨමාලාවක් තෝරාගෙන මෙහිදී අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක වැඩි විස්තර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියට කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලද්දී සමහර පාඨමාලාවල කාලය අවසන් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල වෙබ් අඩවියට ගිහිල්ලා ඔයා නිතර අප්ඩේට් වෙන්න. එතකොට නැවත මේ පාඨමාලාවන් ආරම්භ වෙන කාලේ ඔයාට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් පහළ තියෙන රතු බටන් එක ක්ලික් කරලා මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහායින් පවතින bell icon එක ක්ලික් කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.